බුදුරජාණන් වහන්සේ කියනවා මම මේ බණ එක වටපිටාව අත ගන්න නෑ මම මේ කියන්න ඕන කාරණාවට එන්න ඕන නිසා මම මේ මූලික ප්‍රවේශය ගත්තේ. ඔබව නැවත වාරයක් සසරට ගෙනියන්නේ කවුද? දෙයියෝ. දෙයියෝ දුන්න බබා කියන්නේ. දැන් දෙයියෝද ඕගලන් ආයි සසරට ගෙනියන්නේ. හොඳට හිතන්න. දෙයියන්ට පුළුවන් ද මාව කොයි හරි ආත්මිකට ගෙනියන්න. දෙයියෝ ලෝකෙ මැව්වා කියන කතාව මහා මන්ද බුද්ධික කතාවක්. තරහ වෙන්න එපා මගේ වචන වලට. මේවා ටික ඔයගලන්ට දැනෙන්න කියන්නේ. ඔය දෙයියෝ ලෝකෙ මැව්වා කියන එක එක්ක කතා කරලා අහන්නකෝ ඇයි එහෙනම් දෙයියෝ මේ ලෝකෙට මන්ද බුද්ධික දරුවන්ව මැව්වේ කියලා? ඇයි එහෙනම් දෙයියෝ මේ ලෝකෙට අතපය අංග විකල කොරුන්ව මැව්වේ? ඇයි දෙයියන්ට බැරිද ඔච්චර හොඳ S2ක් දීලා අපි ඔක්කොම මේ ජීවිතේ ඉන්න අවුරුදු 50 60 හොඳට ඉන්න පුළුවන් S2ක් දෙන්න? දෙයියෝ මවුනකට මොකටද එකෙක්ට S දීලා එකෙක්ව නැති කරේ? මොකද එක්කෙනෙකුට එකක් ගොඩුවක් දීලා එකක් කුණු වෙන එකක් දුන්නේ? මොකද එක්කෙනෙක්ව කොට කරවල එක්කෙනෙක් උස කරේ දෙයියෝ මොකක්ද මේ අපිත් එක්ක කරන සෙල්ලම? මම ඔය දෙයියෝ අදහන කෙනෙක්ගෙන් දවසක් මේ ප්‍රශ්නේ ඇහුවා. ඇයි දෙයියෝ මන්ද බුද්ධික දරුවෝ මෙව්වේ කියලා. මේක මට කියනවා දෙයියන්ගේ පවර්ස් පෙන්වන්නලු. යම් කිසි මිනිස්සෙක් හෝ මොකෙක් හරි එකෙක් තමන්ගේ පවර්ස් පෙන්වන්න. අහිංසකයෙක්ව මන්ද බුද්ධික කරනවා. අහිංසකයෙක්ව අංග විකල මගේ පවර්ස් පෙන්වන්න මම ඕගලන්ගේ පුතාගේ අතපය කපනවා. මගේ පවර්ස් පෙන්වන්න මම ඕගලන්ගේ පුතාගේ S2 පොට්ට කරනවා. මගේ පවර්ස් පෙන්වන්න මම ඕගලන්ගේ පුතාගේ දිව කපනවා. ඕගොල්ලෝ මට අනේ දෙයියෙක් කියලා සලකනවද? නෑ බල්ලෙක් කියලා හිරේ දානවා. එතකොට අරයට මොකක්ද අර තියෙන විශේෂත්වය? දෙයියෝ ලෝකම වන්නේ ඒවා කතන්දර. ඒවා මේ සංකල්ප අපි ඉඳන් ඉනවා නේ. ඉතින් දෙයියෝ තමයි අපිට මේ බබා දුන්නේ. දුන්න බබා දෙයියෝ. එහෙනම් ඉතින් අපි කාටවත් කසාද බඳින්න ඕනේ. අනේ ඉතින් මටත් බබෙක් එපයි කියලා ඉල්ලලා ගන්න පුළුවන් ඉන්න ඔය කියන දේවාලයක් කියන්නකො මටත් ගිහලා බබෙක් ඉල්ල ගන්න. අපි වයසට ගියාම සලකන්න කවුරුතුත් නැහැ නේ පුතේ. නේද අපේ සල්ලා. අපිටත් බබෙක් කොල්ලෙක් දුන්නොත් එහෙම මේ අපි හදලා කරලා මහාන කරලා දෙන්න. මොන දෙයියද බබාලා දෙන්න? බබ්බු දෙන්නේ නැහැ දෙයියෝ. මේ බොරුවට රැවටෙන්නේ බා. ලෝකේ පාලනය කරන්නේ දෙයියෝ. විකාරද පින්වත්නි? අර දෙයියෝ වැඳ හිටිය මිනිස්සුන්ට පල්ලිය ඇස්සෙම බෝම්බ ගහනකන් දෙයියෝ මොකද කරේ? එකක් දෙකක් තුනක් නෙමෙයි 5ක් 6ක් 7ක් නිදාගෙන හිටියත් පළවෙනි බෝම්බෙට හරිය නැගිටින්න එපා. දෙයියෝ පාලනය කරන්නේ නැහැ ලෝකේ. දෙයියන්ගේ කැමැත්තට ලෝකෙ වෙන්නේ විකාරද? එහෙමනම් ඔය බෝම්බ පත්තු වෙන්නේ කාගේ කැමැත්තටද? දෙයියන්ගේ කැමැත්තට. නෑ මේ වැරදි සංකල්ප අතාරින්න. මේ ඕගලන්ට ඔය බෑගෙන තියෙන කතරගම විෂ්ණු පත්තිනි දැඩිමුණ්ඩ මේ ඔක්කොම මහා මිත්‍යා දෘෂ්ටික කතන්දර. මිනිස්සු මේ වගේ පස්සේ දුවනවා දන්නේ නැතෝ දැඩිමුණ්ඩ ගාවට නෙමෙයි පත්තිනි ගාවට නෙමෙයි කතරගම ගාවට නෙමෙයි විෂ්ණු ගාවට ගියත් ලෙඩ වෙන මිනිස්සු ලෙඩ වෙනවා. මැරෙන මිනිස්සු මැරෙනවා. වයසට යන මිනිස්සු වයසට යනවා. එක දෙයියෙක්ට කියන්නකෝ ධම්මවිජය ස්වාමීන් වහන්සේ වයසට නොයවා තියන්න කියලා. දැන් මම මේක කියලා ගිහිල්ලා අපේ ස්වාමීන් වහන්සේ අතරමඟදී මගේ වාහනේ හැප්පිලා හරි මම අපවත් වුණොත් ඔයගොල්ලෝ මොකක් කියයිද? අන්න දැක්කනේ දැම්මම කියනවා. දැක්කනේ වස් වැදුණා. වස් වැදුණා නෙමෙයි මෙන්න මේ මල්ලිගේ ඇස් වැහුණා. හැප්පෙනවා නම් එක්ක මේ එළවන කොල්ලගේ ඇස් වැහෙන්න ඕන නැත්නම් එහා පැත්තේ ආපු එකාගේ ඇස් වැහෙන්න ඕන. මම දැන් මේ අවුරුදු 8ක් දෙයියන්ට නොකඩවා බයිනවා. නේ මට එහෙමයි කියලා කිසිම අප්සෙට් එකක් නෑ වෙලා නෑ. ඔව්. නෑ. දෙයියෝ ලෝකේ මවන්නෙත් නෑ. දෙයියෝ ලෝකේ පාලනය කරන්නෙත් නෑ. දෙයියෝ මේ ලෝකෙට අපි උපද්දවන්නෙත් නෑ. ඒවා නිකන් ඊශ්වර සංකල්ප කියන එක බොරුවක්. ඒකෙන් නෙමෙයි මිනිස්සු උපදින්නේ. මිනිස්සු උපදින්නේ පින්වත්නි මෙන්න බලා ගන්න මිනිස්සු උපදින කාරණා ටික බුදුහාමුදුරු දේශනා කරනවා. යායන් තණ්හා පෝනෝ භවිකා පුනර්භවය දෙන යම් තෘෂ්ණාවක්. යායන් තණ්හා කිව්වේ යම් තෘෂ්ණාවක්. පෝනෝ භවිකා ඔබට පුනර්භවය දෙන්නීද? නන්දි රාග සහගතන්නේ චිත්තයේ ඇලිච්චකම. චිත්තයේ ගිල මේ එක එක අරමුණු ගන්න ගතිය ඔබ ගාව තියෙනවද නැද්ද? මේ ලෝකෙට ඇලිච්චක නන් తත්‍ර తත්‍රාබි නන්දනි. මේ ලැබිච්ච ආත්ම භාවයට අපි හෙන ආදරේ. අපි විතරක් නෙමෙයි බල්ලා බලු ආත්මයටත් ආදරේ. හැකරල්ල හැකරලිය ආත්මයටත් ආදරේ. පණුව පණුව ආත්මයටත් ආදරේ.
ගොළු බෙල්ල ආත්මයටත් ආදරේ. ඒකයි ඌ අපිව දැක්කම ටක් ගාලා ඇතුළට ගිහලා හැංගෙන්නේ. ඌට ඕනේ මං ගොළු බෙල්ලෙක්නේ මැරෙන්න ඕනේ නේ කියලා සීදී විනසා ගන්න. ඌ හදන්නේ බේරෙන්න. ඉබ්බයි බියාත්මයටත් ආදරේ. මනුෂ්‍යාත්මයටත් ආදරේ. తත්‍ර తත්‍රාබිනන්දිනි. ඒ තැන්වල ඔබ විශ්වාස කරන්න බැන්නේ බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. අපායේ උපදින සත්වයා තමන්ගේ අපායික ජීවිතයට කියන්නේ ඒ ආත්ම භාවයට ආස කරනවා කියලා. තත්ත දැන් මූ හිතන් ඉන්නේ මූ තමයි එන සැපේ ඉන්නේ මේ අපිට පිස්සු මොනවද මේ කියවන්නේ කියලා. මේ බල්ලා මේ බයිනද කකුලත් වනවන නිදාගෙන ඉන්න ලස්සන. හීනිනුත් කියනවා මේගොල්ලෝ හිටපු ගම. මෙයාට හිතෙන්නේ නැහැ මේ මොන කර්මයක්ද මේ ඔක්කොම මිනිස් වෙලා මම බල්ලෙක් වෙලා මං ගිහිල්ලා අපවත් වෙන්න ඕනේ මේ මැරෙන්න ඕනේ. මැරලා හොඳ ආත්මයකට යන්න ඕනේ කියලා මේකව මරන්න එක්කයි යන්නකෝ බොරුවට නිකන් කණෙන් ඇදගෙන පණ කඩාගෙන දුවනවා නේ මට මැරෙන්න බෑ කියලා. මොකද ඒගොල්ලෝ ඒ ආත්මයට ආදරේ. ඔය ජායල පැත්තේ තියෙනවා ගව ඝාතකාගාරයක්. ඔයගොල්ලෝ දන්නවනේ මේ පැත්තේනේ ඔයගොල්ලෝ. ඉස්සරහා හරකව මරද්දී පිටිපස්සේ හරක්ට අසූචි පහ වෙනවා කියන. ඔබ දන්නවද මේ ඊයේ පෙරේදා මගේ ආරණ්‍යයට ගෙනල්ලා දැම්ම මේ වගේ නිදහස් කරපු හරක් පස් දෙනේ. අපි අක්කා ගාවට නැකටින් අපිව දැක්කහම පොළොව බදාගෙන වැටෙනවා. ඒක කඩාගෙන දුවන්න හදන. මරණ බය. ඒ සත්‍යය තමන්ගේ ආත්මයට ආදරේ. අන්නේ ඒ ආදරයට කියන තව නමක් කැමැත්ත. කැමැත්තට කියන තව නමක් ලෝභය. ලෝභයට කියන තව නමක් ආදරය. ආදරයට කියන තව නමක් තෘෂ්ණාව. ලෝභය, ආදරය, කැමැත්ත, සෙනෙහස, ලෙන්ගතුකම් ඔක්කොටම කියන්නේ තෘෂ්ණාව කියලා. ඔබ කාට හරි ආදරේ ඉන්න. අපි තණ්හා නේ උනට ආදරේ. ඒකට කියන්නේ තෘෂ්ණාව තමයි. අර මම කරවල කන්නේ හොදි කනවා වගේ කියනවා වගේ. මම මස් කන්නේ චිකන් විතරක් කනවා. එහෙම ඉන්න අපේ. ඒනට නිර්මාංශ චිකන් විතරයි කන්නේ. ආදරේ කියන්නේත් ලෝභයටමයි. කැමැති කියන්නේත් ලෝභයටමයි. ආශාව කියන්නේත් ලෝභයටමයි. ඔන්න ඔය තණ්හාව ඔබ තුල තියෙනකම් මෙන්න බලා ගන්න පිළිගන්නේ වෙනදී. ඔබ තුල මේ තණ්හාව තියෙනකම් ඔබ මේ ස්කන්ධ වලට මේ ජීවිතයට මේ ආත්ම භාවයට ආදරය කරනවා. ඇත්තටම ඔබ මේ ආත්ම භාවයට ආදරෙයිනේ. මේ බුදුරණාහි කියනවා මේ තණ්හාවේ ප්‍රභේද තුනක්. සෙය්‍යති ඉදං ඔයගොල්ලෝ දන්නවා. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. කාම තණ්හාවයි මනුෂ්‍යෝ ගාව තියෙනවා. විභව තණ්හාවයි භව තණ්හාවයි. දැන් කීයද තණ්හාවේ ඒවා? තුනේ මේ ගාන මතක තියාගන්න ඕනේ හොඳයි.